2025 මාර්තු 29 රෑ 9:41ට සිදු සෙනසුරු මාරුවත් එක්ක මකර ලග්න හිමියාට කොහොමද කියලා බලමු. සම්පූර්ණ විස්තරය තියෙනවා පහළ ලින්ක් එකේ. මම දැන් කරන්නේ පුංචි මතක් කිරීමක් විතරයි මාස 6කට පස්සේ. විදේශ ගමන් සාර්ථක වෙනවා කියලා කිව්වා. හැබැයි විදේශ ගමන් වගේම හිරේ විලංගු වැටෙන්නත් පුළුවන්. මොකද දෙකම වෙන්නේ එකම යෝගයකින්. මකර ලග්න හිමියා හවුල් ව්‍යාපාර කරන්ට පා කියලා කියනවා. කියලාත් ඇති ඉස්සර ඔබ ව්‍යාපාර කරොත් කෙනෙක්ගේ හවුලේ ඒ වයින් ඔබට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ශනි උප්පත්ති කේන්ද්‍රයේ දුර්වල නම් අසනීප, gedara dure වියවුල්, කරදර බාධක මූල්‍යමය ගැටලු ඇතුළු ඔබට බොහෝ කරදර සිද්ධ වෙන බව මා ඔබට මීට මාස 6කට කලින් කරපු වීඩියෝ එකේ මතක් කරා. වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා. සම්පූර්ණයෙන් ගිහින් බලන්න. මේ අපල කාලේ ඔබට 2027 ජූනි 2 දක්වා විටින් විට පීඩා කරන නිසා ඔබේ පවුලේ ජ්‍යොතිෂ වේදියා මුණ ගැසී ජන්මපත්‍රය පරීක්ෂා කරගත යුතු කාලය දැන් එළඹ ඇති බව මතක් කරන්නේය.